සචින් අයිබෝන් අයිබන් ඇත්තටම යාළුවන්ට ඔය වගේ වැඩ කරනවද? යාළුවන්ට මේ චිත්‍රපටියට ඒව ගොඩක් කරන්න වුණා. රයිට් හැබැයි ඉතින් එහෙම චරිතයක් නෙමෙයි සචින් කියලා කියන්නේ. ඉතින් අතනම චිත්‍රපටිය පිළිබඳව මොනවද කියන්න තියෙන්නේ? ඇත්තරම මාර සතුටුයි. මොකද මම ෆිල්ම් එක අද තමයි මුලින්ම පළවෙනි පාර්ට් එක බැලුවේ. ඒක කියන්න තේරෙන්නේ ඇත්තරම වචන නෑ මට ෆිල්ම් එක ගැන කියන්න. මම ඉන්න හින්දා නෙමෙයි කියන්නේ. ඇත්තරම සමාජයට පණිවිඩයක් දෙන කිසිම වෙලාවකවත් කම්මැලිකමක් මට දැනුන්නේ ඇත්තන ෆිල්ම් එක පටන් ගත්තේ ඉඳන් අන්තිම වෙනකම්. මොකද ඒක තමයි ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන ෆිල්ම් එකකදී. ඉතින් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා. මේ මෑත කාලෙදී වෙන ලොකු ප්‍රශ්න ගොඩකට හොඳ උත්තරයක් හම්බෙනවා. මොකද අපිට සමාජයේ මේ වගේ මිනිස්සු ගොඩාක් හම්බෙනවා නේ. අපි එහාට මෙහාට යනකොට අපිට සමාජයේ හම්බෙන ගොඩක් මිනිස්සු අපිට මූන්ට hina වෙලා අර අපේ වචනෙන් කියනවා නම් හොඳ පිහින් අයින මිනිස්සු. ඉතින් ගොඩක් ඉන්න සමාජයක මොටිවේෂන් එකක් දෙන්න පුළුවන් ලස්සන වැඩක්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ජූලි 3 වෙනිදා ඉඳන් මුළු දිවින පුරාවටම මේ ෆිල්ම් එක රිලීස් කරනවා. හැවිල්ලා බලන්න අනිවාර්යෙන් මෙන්න බලන්න ඕන වැඩක්.